මසල් ඇන් මයින් කනෙක්ෂන් එක ගැන අද මට වචන දෙක තුනක් කතා කරන්න ඕන ඉක්මනට. ඉතින් ඕගොල්ලෝ මේක ඉක්මනට මේ කොල්ලුවට දාගන්න. මසල් ඇන් මයින් කනෙක්ෂන් එක කිව්වම අපි දක්තයන් දෙන්නේ ඇත්තටම අපේ මොළයට. ඒ කියන්නේ ඒක මෙහිමයි. අපි මනසට දක්තයන් දෙන්නේ නැහැ. මොකද මනස තමයි අපිට දක්තයන් දෙන්නේ. අපේ ඔළුව ඇතුලේ මොලයක් තියෙනවා. ඒ මොලේට තමයි අපි දක්තයන් දෙන්නේ. ඉතින් මොලේ මනසක් එක්ක සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ මට අයිති මනසක් තියෙනවා. දැන් ඔයාට අයිති මනසක් තියෙනවා. කොයි හරි එක අපේ මොලේ තුලම තියෙනවද? අපි මරුණු දවසකට ඒක මොලෙන් අයින් වෙලා යනවද? ඒක ගැන හරි අදහසක් තාම කාටවත් හොයාගන්න බෑ. ඒ කියන්නේ මේ ලෝකේ හොයන්න පුළුවන් දේවල් තියෙනවා, හොයන්න බැරි දේවල් තියෙනවා. ඉතින් ඒ ගණේට තමයි ඒක අයිති වෙන්නේ. එතකොට අපේ මොලේයි මනසයි කියන්නේ දෙකක්. එතකොට අපි මොලේට තමයි දක්තයන් දෙන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට දැන් මෙහෙමයි. ඔයා යනවා ජිම් එකට. ජිම් එකට ගියාම ඔයා කිසිම දෙයක් දන්නේ නැතුව ජිම් එකට යනවා. ගියාට පස්සේ ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ඔයාට ඒ කෝච් ඔයාට දෙනවා යම්කිසි ක්‍රමවේදයක් මෙන්න මේ විදිහට තමයි කරන්න ඕන කියලා. එතකොට ඔයාට කියනවා ගිහිල්ලා පහේ ඩම්බෙල් දෙයක් අරන් එන්න කියලා. පහේ ඩම්බෙල් දෙයක් අරන් එන්න අපි මේ ව්‍යායාමය කරන්න කියලා ඔයාගේ ජිම් එකේ ඉන්ස්ට්‍රක්ටර් ඔයාට කියනවා. අන්න එතකොට ඔයා ගිහින් ඩම්බෙල් දෙක අරන් එනවා. අරගෙන එන්න ගියාම ඔයාට ඇහුණා අපි දක්තයන් ගන්න ක්‍රම තියෙනවා. ඇසින් කනින් ඒ වගේ දේවල් වලින්. ඒතර අපි ලියලා පොතක ලියද්දි ඒක ක්‍රමයකට දක්තයන් ගබඩා වෙනවා. අපේ මොළය තුල. ඉතින් ඔයාට දැන් ඩම්බෙල් දෙක ගේන්නකොම ඔයා යනවා ඩම්බෙල් දෙක ගන්න. ගන්න ගියාට පස්සේ ඔයා 7:00මාර ඩම්බෙල් දෙයක් ගේන්න කියලා ඔයාට කියනවා කියමුකෝ. ඊට පස්සේ ඔයා රැක් එකට ගිහිලා 7:00මාර ඩම්බෙල් දෙයක් දිහා බලපුවා මේ තියෙන 7:00මාර හරි. 7:00මාර ඔයා ඇහුවා. ඔයා 7:00මාර දැක්කා. ඔයා කනෙන් ඇහුවා 7:00මාර ගේන්න කිව්වා. ඔයා යනවා ගිහිල්ලා 7:00මාර ඩම්බෙල් දෙක ඔයා දැන් S2 දකින්න අන්න 7:00මාර. ඔයා උස්සලා ගන්නවා. උස්සලා ගත්තට පස්සේ ඔයාට තේරෙනවා මෙන්න 7:00මාර තමයි මම ඉස්සුවේ. ඒතර 7:00මාර ඩම්බෙල් එක ඉස්සුවම ඔයාට ඒකේ යම් බරක් දැනෙනවා. කිලෝ 7:00මාර ඔයාට දැනෙනවා. ඒතර ඔයාගේ මොළේ ඒ පළවෙනිම දවසේ කිලෝ 7:00මාර ඩම්බෙල් එක කොච්චර බරද කියලා ඔයාගේ ශරීරය ඔයාගේ මොළය මේක එවල තේරුම් ගන්නවා. මෙච්චරක් බරයි කිලෝ 7:00මාර. ඊට පස්සේ මේක පළවෙනි දවසේ මේක ඔයාගේ මොළේ පටිගත වෙනවා. 7:00මාර මෙන්න මේක තමයි 7:00මාර. එතකොට ඔයාගේ අපේ ඇඟිලි වලට එද්දි ස්නායු ඕගලන්ට මම කලින් වීඩියෝ එකක කිව්වා අපේ මොළේ ස්නායු පද්ධතිය තියෙනවා. සුසුම්නා ශීර්ෂකයේ ඊට සුසුම්නාව බෙදෙනවා. ස්නායු අන්තිමේදී මේ ඇඟිලි වලට එද්දි ස්නායු සංවේදක කියලා දේවල් වලින් ඒ කියන්නේ මේ අන්තිම ඇඟිලි තුඩු වල ස්නායු සංවේදක තියෙනවා. අතේ ස්නායු සංවේදක. මේ කෙරෝල වල ස්නායු සංවේදක තියෙනවා. එතකොට ඔයා මේ ඩම්බෙල් එක මෙහෙම අල්ලලා ගද්දි ඔයාගේ ස්නායු සංවේදක වලට ස්නායු සංවේදක හරහා ඔයාගේ මොළේ අඳුර ගන්නවා කිලෝ 7:00මාරක් මෙච්චර බරයි කියලා. ඔයා මෙහෙම උස්සලා ගද්දි ඒකේ යකඩය මොනතරම් රළුද කොයි වගේද කියන හැම දක්තයක්ම මේ මොහොතේ ඔයාගේ මොළේ ලබා ගන්නවා. ඊට පස්සේ කිලෝ 7:00මාර මෙහෙම උස්සලා ගද්දි ඔයාගේ ස්නායු සංවේදක හරහා ස්නායු පද්ධතිය හරහා මොළේ දැනගන්නවා මෙච්චර බරයි. ඒ ආතතිය ස්නායු පද්ධතියට දැනුණා. ඔයාගේ පේශී හරහා ස්නායු ඒ කියන්නේ පේශී සෛල හරහා මොළේ දැනගත්තා මෙන්න මෙච්චරක් බරයි කිලෝ 7:00මාර කියලා. ඒ එක දක්තයක් ගත්ත ක්‍රමයක්. දැන් ඔයගොල්ලන්ට පැහැදිලි මම හිතන්නේ කියපු දේ. ඉතින් මේක ඉක්මනට කියන්න ඕන. එතකොට ඒ විදිහට ඒ දක්තයන් ගන්නවා. ඊට පස්සේ ඔයා කිලෝ 10 ගද්දිත් එහෙමයි. ඉතින් 15 20 ඔහොම ගද්දි මොයේ පළවෙනි වතාවේ ජිම් එකේ කාර්ය ඒ අදාළ බර මොලේ පටිගත කරගන්නවා. මේ විදිහ තමයි මසල් ඇන්ඩ් මයින්ඩ් කනෙක්ෂන් එකේ පළවෙනිම කොටස මෙන්න මේ විදිහට තමයි ඔකේ සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඔයාලා ජිම් එකකට ගියාම පළවෙනි දවසේ කරන කියන හැම දෙයක්ම අපි මොලේට දක්තයන් දෙන්නේ. ඒ කියන්නේ මොලේ කිසි දෙයක් අපි දන්නේ නැහැ. ඉතින් මොලේ දන්නවා නම් ප්‍රශ්නයක් නැහැ. දැන් මොලේ දන්නේ නැති ඉඳ තමයි අපි ඒ දක්තයන් දෙන්නේ. අපි ගිහිල්ලා බර අපිට කියන දේවල් කරාම ඒ ඔක්කොම පටිගත වෙනවා. දැන් මම ඔයාලට මේ වීඩියෝ එකේ කියන එක ඔයාලා මේක දෙතුන් සැරයක් ඒක බැලුවම මොලේ පටිගත වෙනවා. ඊළඟට ඔයා මේක තව අවුරුදු 20කින් තව කාත් එක්ක හරි කතා කරද්දි ඔයාට මේක අමතක වෙලා තියෙයි. හැබැයි ඒ මොහොතේදී ඔයාට මේ අද වීඩියෝ එක ඔයාට මතක් වෙනවා. ඒ කොහොමද මතක් වෙන්නේ? අපේ මොලේ මේක පටිගත වුණා.
අපි මේක මොලේට දුන්නා. මේක අපි ශරීරයට අපි මේ කතාව දුන්නා.